ආයිබෝවන් ඥානයට අධිපති බුධ ලග්නාධිපති වුණු කන්‍යා ලග්න හිමියන්ට 2025 මාර්තු මාසේ ගත වෙන්නේ කොහොමද කියලා තමයි අද අපි කතා කරන්නේ. 2025 මාර්තු මාසේ කියන්නේ කන්‍යා ලග්න හිමියන්ට ජීවිතයේ අනිකුත් සියලුම දේට වැඩිය අධ්‍යාපන වශයෙන් සාර්ථක ගමනක් යන්න සුබ ප්‍රතිඵල ලබා ගන්න අවස්ථාව ලැබෙන මාසයක්. අනික් කටයුතු සේරටම වැඩිය අධ්‍යාපනයට මුල් තැන දීලා කැප වෙලා කටයුතු කරනවා. පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට වගේම උසස් අධ්‍යාපන කටයුතු කරන අයට රැකියාවල් සඳහා තෝරගන්න තරඟ විභාගවලට පෙනී ඉන්න. එහෙම නැත්නම් රැකියාව උසස් සීම් වලට අදාළව විභාගවලට පෙනී ඉන්න අයට මේක ඉතාම හොඳ තත්ත්වයක්. කන්‍යා ලග්න හිමියන්ට කොහොමත් ඉදිරි වසර 2මාරක පමණ කාලය තුලදී තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගන්න, අධ්‍යාපන රැකියාව ඉලක්ක ළඟා කරගන්න කටයුතු කරන්න ඕන. ඔබ උපතින්ම උසස් ඥානයකට හිමිකම් කියන කෙනෙක්. හොඳ බුද්ධියක් තියෙන කෙනෙක්. මොකක් හරි දෙයක් කරන්න පටන් ගත්තාම පොඩි සැකයක් ඇති කරගන්නවා මට මේ දේ කරන්න පුළුවන් වේද කියලා. හැබැයි වැඩි කලබලයක් හදිස්සියක් නොපෙන්නවා කොහොම හරි තමන්ගේ ඉලක්කවලට හිමින් හරි යනවා. ඔබට විශේෂයෙන්ම ඉදිරි වසර 2මාර ගැන මතක් කළේ මේ මාර්තු 29 වෙනිදා සුවිශේෂ ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවා කියලා ඔබ මේ වෙනකොටත් දන්නවා. සෙනසුරු ඔබේ කේන්ද්‍රයේ 7 වෙනිදාට ගමන් කරනවා. එහෙම ගමන් කරලා 7 වෙනි වසර 2මාරක පමණ කාලයක් රැඳී ඉඳලා ඊළඟට ගමන් කරන්නේ 8 වෙනිදාට. එතනදී ඔබට තරමක් කරදර සහිතව බාධා සහිතව ගත කරන්න වෙන තත්ත්වයක් ඇති කරනවා. ඒ නිසායි ඔබට විශේෂයෙන්ම මතක් කළේ අධ්‍යාපන වශයෙන් උසස් ප්‍රතිඵල ලබා ගන්න හැකියාව පවතින අවස්ථාවේ ඔබ ඒයින් උපරිම ප්‍රයෝජන ගන්න ඕන කියන එක. මෙරට විතරක් නෙමෙයි විදේශගත වෙලා උසස් අධ්‍යාපනය ලබන්න ඉන්න කෙනෙක් නම් ඒ සඳහා මූලික සුදුසුකම් සම්පූර්ණ කරගෙන ඔබේ ඉලක්කයට යන්න මේ කාලේ යොදා ගන්න එක ඉතාම හොඳයි. කේතු ඔබේ කේන්ද්‍රයේ ලග්නස්ථානයේ ගුරු 9 වෙනි තුලත් ගමන් කරන මේ වෙලාවේ ඔබට අනිවාර්යයෙන්ම අධ්‍යාපන වශයෙන් ජයග්‍රහණ රාශියක් ලබා දෙනවා. උසස් අධ්‍යාපනයේ හදාරන අයට ඒ සම්බන්ධව පවතින ගැටලු බාධා निराකරණය වෙලා තමන්ගේ ඉලක්කවලට යන්න අවස්ථාව සැලසෙනවා. මොකද සමහර අයට තියෙනවා තමන්ගේ විශ්වවිද්‍යාල සම්බන්ධ ගැටලු, තමන් තෝරගන්න විෂය පද්ධති සම්බන්ධ ගැටලු. ඉතින් මේ සියල්ල විසඳිලා ඔබේ කටයුතු සාර්ථක කරගන්න අවස්ථාව සැලසෙනවා. ඒ වගේම කන්‍යා ලග්න හිමි ඔබට ඔබේ පවුලේ සතුට සමාදානය සහිතව ගත කරන්න වැඩි වශයෙන් අවස්ථාව උදා වෙන කාලයක්. යම් ගැටලු ඇති වෙලා තිබුණා නම් ඒවා විසඳිලා යනවා. එකිනෙකා ගැන හොඳ අවබෝධයකින් යුතුව තේරුම් අරගෙන කටයුතු කරන්න නිතරම උත්සාහ කරනවා. ඔබේ සම්බන්ධතා තවදුරටත් ඔබේ මනසට බරක් නොවී තියාගන්න ඔබ නිරන්තරයෙන්ම කටයුතු කරනවා. ඔබට අවශ්‍ය වෙනවා. ඇති වෙන ප්‍රශ්න ගැටලු තුලදී වුණත් බුද්ධිමත්ව ඒ දිහා බලලා ඒවා අවබෝධයෙන් විසඳ ගන්න නිතරම කටයුතු කරනවා. විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධතා තුල ගැටලු තිබුණා නම් ඒවා බොහෝ දුරට සමතයකට පත් වෙලා යනවා. මේ කාලෙදී ඔබට ඔබේ සම්බන්ධතා ඊටාම සාමකාමීව පවත්වා ගන්න වැඩි අවශ්‍යතාවයක් තියෙන සහ ඒ ගැන වැඩි උනන්දුවකින් කටයුතු කරන්න පෙළඹෙන කාලයක්. ඒ වගේම විවාහයේ අපේක්ෂාවෙන් ඉන්න අයට තමන්ට ගැළපෙන තමන් බලාපොරොත්තු වුණු විදිහේ කෙනෙක් මුණ ගැහෙනවා. ඔබට ඔබේ විවාහය ස්ථිර කරගන්නත් මේ කාලේ ඊටාම සුදුසුයි. මොකද ඒ තුලින් ඔබට අනාගතේ සාර්ථක ගමනක් යන්න සුදුසු විදිහේ සහකාරියක් ලබා ගන්න හැකියාව ඇති වෙනවා. කන්‍යා ලග්න හිමියන් කියන්නේ තමන්ගේ කටයුතු ටිකක් බොහොම සීරුවෙන් කරන කෙනෙක්. හැබැයි මේ මාසෙදී නම් ඔබ වැඩි වශයෙන් තමන්ගේ වැඩ කටයුතු සඳහා වෙහෙස මහන්සි වෙලා දුවලා පැනලා කටයුතු කරනවා. තව කෙනෙක් එක්ක සාමකාමීව සහයෝගයෙන් යුතුව කටයුතු කරන්න හැකියාව පවතින කාලේ. ව්‍යාපාරික කටයුතු කරන අයටත් වැඩි වාසි සහගත තත්ත්වයක් ඇති කරනවා. විශේෂයෙන් හවුල් ව්‍යාපාර ආදියට ඉතාම හොඳයි. මේ මාසේ වැඩි වශයෙන් ඔබට ගමන් බිමන් යෙදෙනවා. ව්‍යාපාරික කටයුතු කරන කෙනෙක් නම් ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය වෙනුවෙන් නිතර ගමන් බිමන් වල යෙදෙන්න ඇවිදිලි වැඩි වෙන මාසයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔබ කිසිම දෙයක් ආවට ගියාට කරන්නන් වාලේ කරන්න යන්නෙත් නැහැ. හොඳ විදිහට හොයලා බලලා කල්ැතුව සැලසුම් කරලා පිළිවෙලකට තමයි කොයි වැඩේත් කරන්න උත්සාහ කරන්නේ. මේ සඳහා විශේෂයෙන්ම හේතු වෙනවා මේ මාසේ ඔබේ කටයුතු වල සාර්ථකත්වයට මේ ගුණාංගයේ විශේෂයෙන්ම හේතු වෙනවා. කුජ ඔබේ කේන්ද්‍රයේ 10 වෙනි තැන්පත් වෙලා ඉන්න වෙලාවේ රැකී ආරක්ෂා ගැන කතා කරුවොත් ඒ වෙනුවෙන් වැඩි කැපකිරීමකින් මහන්සියකින් උනන්දුවකින් කටයුතු කරනවා. විශේෂයෙන්ම ඔබ රැකියාවේ උසස් වීමක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම්
ඒ වෙනුවෙන් මේ අවස්ථාවේ සූදානමක් ඇති කර ගැනීම ඉතාම සුදුසුයි. මොකද ඉදිරි කාලේ ඔබට ඔබේ ඉලක්කවලට යන්න බාධාවක් ඇති කරන්නේ නැති හින්දා. ඒ වගේම ඔබේ රැකියාව වගේම ඕනම කටයුත්තක වැඩි වශයෙන් ඔබට වගකීම් තවරන කාලයක්. ඔබේ වැඩ කටයුතු වල දකින්න ලැබෙන මේ දියුණුව පිළිවෙල හින්දාම ඔබට මේ කාලය තුල රැකී ආරක්ෂා කටයුතු වල වගේම ඕනම තැනක වගකීම් දරන්න අවස්ථාව සැලසෙනවා. සුදුස්සෙක් විදිහට ඉබේම තේරෙනවා. විශේෂයෙන්ම ඔබ ලිපි ලේඛන කටයුතු වලට අදාළ රැකියාවක යෙදෙන කෙනෙක් නම් අධ්‍යාපන අංශයේ රැකියාවක යෙදෙන කෙනෙක් නම් ඒ රැකී ආරක්ෂා කටයුතු වල හොඳ දියුණුවක් ඇති කරනවා. ඒ වගේම Tamanට උසස් මට්ටමේ ඉන්න අය එක්ක සහයෝගයෙන් වගේම හවුලේ කටයුතු වල යෙදෙන්නත් අවස්ථා ඇති වෙනවා. විශේෂයෙන්ම භූමිය සම්බන්ධ රැකී ආරක්ෂා කටයුතු, ව්‍යාපාර කටයුතු, කෘෂිකාර්මික අංශයේ කටයුතු වල යෙදෙන අයට මේ කාලේ ඊටාම හොඳ ප්‍රතිඵල ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණා කීපයක් ගැනත් ඔබේ අවධානය යොමු කරන්න ඕන. ඔබ අවදානම් සහගත රැකියාවක යෙදෙන කෙනෙක් නම් ප්‍රවේශමින් කටයුතු කරන්න ඕන. හදිසි අනතුරු ආදිය ඇති වෙන්න, තුවාල සිදු වෙන්න ඉඩකඩක් පවතින හින්දා. ඒ වගේම රජයේ රැකියාවක යෙදিলা ඉන්න අයට තමන්ගේ රැකියාව ගැන කලකිරීම සහගත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. රස්සාව එපා වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ රාජකාරී අධීක්ෂණය කරන, තමන්ට වඩා ඉහළ මට්ටමක ඉඳන් තමන්ව පාලනය කරන අය නිසා මේ තත්ත්වය ඇති වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් ඇති වුණත් ටිකක් ඉවසීමෙන්, කල්පනාවෙන්, බුද්ධිමත් ඒ වගේ අවස්ථාවල කටයුතු කරන්න ඕන. කන්‍යා ලග්න හිමියන්ගේ සහකරුවන්ට, දරුවන්ට යම් යම් අසනීප තත්ත්වයන් මේ කාලය තුල ඇති කරන්න පුළුවන්. ඒ ගැනත් ඔබට අවධානයෙන් ඔබේ කාලයේ ශ්‍රමය යොදවලා කටයුතු කරන්න අවස්ථා ඇති වෙනවා. ඉඩකඩම්, ගේ දොර ආදී දේපලක් ගැන ඥාතීන් එක්ක කතා බහක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා යම් සිත්‍රීතීම්, සිත්තමනාපකම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි දේවල් සමග පිටස්තර අය එක්ක කටයුතු කෙරුවත් ඥාතීන් එක්ක කතා බහට යන එක නම් ඒ තරම් සුදුසු නෑ. මොකද මේ දවස්වල ඔබේ වචන තරමක් වේගවත් වෙනවා. ඉක්මන් ආවේගශීලී වෙලා වැඩිදුර හිතන්නේ බලන්නේ නැතුව කතා කරනවා. යම් යම් දේ කියනවා. ඒ නිසා මේ කාරණා ගැන සැලකිලිමත්ව කටයුතු කරනවා නම් වඩාත්ම සුදුසුයි කියලා ඔබට මතක් කරන්න ඕන. යාළු මිත්‍රකම් උනත් මේ කාලය තුල ඇති වුණත් ඒවා ඒ තරම් දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ. ඒක නම් ඔබේ වරදක් නිසා ඇති වෙන දෙයක් නෙමෙයි. කන්‍යා ලග්න හිමියන් ස්වභාවයෙන්ම යාළු මිත්‍රකම් වැඩි කල පවත්ත ගන්නෙ නැහැ. කෙටි කාලයකින්ම ඒ යාළු මිත්‍රකම් අවසන් කරනවා. ඉතින් අද දවසේ අපි කතා කරුවේ 2025 මාර්තු මාසේ කන්‍යා ලග්න හිමි ඔබට ගත වෙන්නේ කොහොමද කියලා. පොදු ලග්න පලාපල තත්ත්වය. ඔබටත් ඔබේ කේන්ද්‍රයේ පෞද්ගලිකව පරීක්ෂා කරලා බලලා මෙවැනි ලග්න පලාපලයක් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි සඳහන් වෙනවා අපගේ WhatsApp අංකය. එම අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම තවත් පුංචි ඉල්ලීමක් කරන්න කැමති මෙවැනි අගනා වටිනා වීඩියෝ ඉතා ඉක්මනින් නැරඹීම සඳහා අපේ YouTube නාලිකාව subscribe කර තබා ගන්න කියලා.